ෆැෂන් බග් ආයතනයේ අද තවත් සුවිශේෂී දිනයක්. වසර 21ක් පුරා රටේ විවිධ ප්‍රදේශවල විවිධ යහකාර්යයන්වල ෆැෂන් බග් ආයතනය යෙදී සිටින අතර පසුගිය වසර 5කට පෙර රටේ දුවා දරුවන්ගේ අනාගතය නැත්නම් මේ දරුවන්ගේ අනාගතයේ ඔවුන් සිත් තුළ යහපත් සිතුම් පැතුම් ඇති කිරීමේ අරමුණෙන් ආරම්භ කළ රුසිත්තම් උළෙල ආලෝකමත් කිරීමට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය සහ ආදරයෙන් සියලු දෙනාම පිළිගන්නවා. චිත්‍ර ප්‍රදර්ශනයේ මාතෘකාව හෙට ලොව බබලන හොඳ පුරුදු කියන එක. එවැනි වැදගත් මාතෘකාවක් යොදා ගැනීමත් ඉතාමත්ම වැදගත් කාලෝචිත ක්‍රියාවලියක් හැටියට අපි අගය කරනවා. මේක මේ තරම් අගය කළ යුතු විශේෂ වැඩ පිළිවෙලක් කියන එක. ඇත්තටම ෆැෂන් බග් ආයතනයට ගෞරව කරන්න ඕන අවස්ථාවක් මේක. ෆැෂන් බග් ආයතනයේට මේ දරුවන්ගේ සෞන්දර්ය කුසලතා වර්ධනය කිරීමේ වගකීම එහෙම නැත්නම් ඒ බාහිර දූර කාර්යය හොඳින් මනවින් ඉටු කරනවාට ෆැෂන් බග් ආයතනයේට මුලින්ම අපි ස්තුතිවන්ත විය යුතුයි. වැඩිහිටි කලාකරුවන් වැඩිහිටි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අය විදිහට. කවුද කිව්වේ මේ චිත්‍ර තරගයක් තියෙනවා කියලා? කවුද කිව්වේ? ඉස්කෝලෙන්ද? ඉස්කෝලේ නම කියන්න බලන්න හයියෙන්. අනුලා විද්‍යාලය. යෝගේගොඩ අනුලා විද්‍යාලය. හොඳයි හොඳයි අත්පල සන්නාදයක් ලබා දෙමු. ඉස්කෝලේටත් ආඩම්බරයක් නෙවෙයිද? මේදී මොහොතක් බවට පත් වෙන්න පුළුවන්. මොකද තමන්ගේ දූලා පුතාලා මේ විතර සහතික පත ලබද්දී කොයිතරම් සතුටක් මේ ගුරු මහත්ම මහත්මීන්ට දැනෙනවා ඇද්ද? ෆැෂන් බග් ආයතනයේ විසින් සංවිධානය කරන ලද වසර 5ක් තිස්සේ පවත්වාගෙන එන මෙම තරඟාවලිය පිළිබඳ මවක් ගුරුවරියක් හැටියට මම අතිශයින්ම සංවිධායක මණ්ඩලයටත් ෆැෂන් බග් ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ටත් සියලුම සේවක කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. සමාජ සත්කාරයක් විදියට හෙට බිහිවන දුවා දරුවන් හෙට බිහිවන නායකත්වයට අවශ්‍ය ගුණාංග ලබා දීම සඳහා මේ කරන්නා වූ වැඩපිළිවෙල ගැන අපි ඉතාමත්ම ප්‍රශංසා මුඛයෙන් කටයුතු කරන්නේ. කාර්යික ලෝකයේත් සමගම දරුවන්ගේ අනාගතය මල්වැනි දරුවන්ගේ අනාගතය ලස්සන කරන්නට මෙවන් චිත්‍ර තරඟ පවත්වීම පිළිබඳ ෆැෂන් බග් ආයතනයට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා.